අපි යන්න දැන්. එයාගේ කස්ටමර් දැන් ආවනේ කාමරේට. ඊට පස්සේ එයාගේ 1000 දැන් එයාට යන්න හදිස්සි කිව්වනේ. තේරුණාද? එතකොට එයා පොඩ ඉන්න කොප්පය කරවන්න. මේ ඊට පස්සේ මේ එයාගේ 1200 දුන්නේ මගේ පර්ස් එකෙන් අරගෙන 1500ක් අරගෙන එයාට 1200 දීලා එයා ඉතුරු මේ 300 දුන්නා. එතකොට ඌ කාමරේට ආවේ බිල් එක දාලා එයාට කෝ කියලා. 1200 ගෙනලා දුන්නානේ. කොහෙද ඉන්න කියලා දුන්නේ? ආයි පන්නේ රාජ්‍ය කරා මට දුන්නා. ඉන්නකො ඒ 1200 වම්සේ ගෙනාවනේ. ඒ ගෙනාවට පස්සේ ඔයා මට දුන්නානේ මගේ අතට. මං එක මෙයාගේ මට හරියම හිතියන්න බෑනේ. මම මෙයාගේ පර්ස් එකට දාලා තමයි ගියේ. දැන් ඊට පස්සේ මට ඔය සල්ලි මෙයා ගන්න මං ගණන් කරලා තිබුණේ නෑනේ. මම දැන් ආපු මං කොහොමද අනිත් වෙලේ 1200 මං දැම්මා. ඔයා ගණන් කරලා බලන්න ඔයා කීයක් තිබ්බද කියලා. දැන් මෙයා ගණන් කරලා කියන සල්ලි අඩුයිලු. කීයද අඩුයිද? දන්නේ. දැන් අද ලාජ්‍ය සල්ලි නිහලා ඉන්නවද? නෑනේ අතුරුන්නේ. නිහලා යාට පස්සේ ඔය යාට කීයක් කළේද? එයාගේ 7000ක් තිබුණලු. 5800 තියෙන්නේ. ඔව්. එහෙම කියනවා දැන්. එහෙම කියනවා කියන්නේ ඒකනේ ඇත්ත කතාව ඉතින් අර. ඉන්නනේ පොඩ්ඩක් ඉන්න පොඩ නිහලා ඉඳලා අත සල්ලි ගණන් කරලා බලස් කරලා බලන්න. රුපියලක් වංච කරේ නෑ. වෙච්ච දේ වංච කරේ නැති කතාව මම වංච කරපු කතාවක් කිව්වේ නෑනේ. දැන් මේ 5800. ඉතින් මේකක් දාපුවාම ඉතින් මේකේල අද සල්ලි වල එකක් නේ අක්කේ. නෑ බං එහෙම වෙන්නේ කොහොමද? මොලේ මොලේම ගොඩ ඉන්න මං හදන්නේ. මේ ඔයා 1200ක් ගත්තනේ පර්ස් එකේ බිල් එකේ 1200 නේ 1500ක් ගත්තේ. ඔක 100 කොලයක් අක්කින්නේ නෑ. ඔයා කටහල තියුර වැඩි හින්දා තරහ එන පොඩක් නෑ. ඔයා තරහ